මල්ලිලා මොකද්ද මේ වෙන්නේ? මොකටද මේ රෙදි අරන් යන්නේ? මේ ගිනි බෝල හදන්නේ. ගිනි බෝල. කාටද දැන් මේ ගිනි දෙන්නේ අරන් ගිහිල්ලා? කටිනේ බුදුහාමුදුරනේ තමයි. හරි. කටින එනවනේ දැන් ඉස්සරහට නේද? එතකොට දැන් මේ ඔයාලා මොකද කරන්න හදන්නේ මේ පොඩි රෙදි කෑලි අරන් ගිහිල්ලා? ගිනි බෝල නෙවෙයි හදන ගිනි බෝල. ගිනි බෝල. හරි. හදලා මේ බාර් වලට වලු වලට මට ගාලා. ඔව්. ඉතින් කරකම ලස්සනට බෝදල සම්බවලා. හරි. මල්ල ටීම් එකක් විතර වැඩේ කරන් යනවා. අපේ අග්නි කණ්ඩායමේ කියලා ටීම් එකක් තියෙනවා. අග්නි ගිනි බෝල. ඔයාලා ගිනි බෝල කරකවනවා. සෙට් එකේ කීයක් විතර ඉන්නවද? අපේ ඉන්නවා 25ක් 30ක් විතර ඉන්නවා. හරි. ඔන්න ඕක තමයි ලංකාවේ අවුල. එක්ක චූන් පාන් යනවා. එහෙම නැත්නම් පිරිත් දාගෙන එකක් යනවා. එහෙම නැත්නම් පල්ලියක සද්දයක් ඇහෙනවා. දැන් වීඩියෝ එක කෙලා හුටා. ආයි කරන්න බෑ අපි ඔහොම කරන් යමු. ඒතර මේ කටින කාලේ ඔයාලා මේ පොඩි රෙදි කෑලි ටික අරන් ගිහිලි ඉවර වෙලා මේ ටික ගැට ගහලා ඉවර වෙලා මොනවද මල්ලි දාන්නේ? එතකොට දැන් මේක මේ මොනවා හරි ලාම්පු තෙල් පොල් තෙල් මොනවා හරි පෙඟවනවද? කපුරු කුඩු කරලා දාලා ලාම්පු තෙලකට දාලා දිය කරලා ඊට පස්සේ ඒක පොඟවනවා. ඒකේ පොඟවලා තියෙනවා. පදම් කරලා තමයි වැඩේ ගන්නෙ නේ. පොඩි ළමයිතුත් ඉන්නවද ඔයාලා ටීම් එකේ? ළමයි අවුරුදු 3 වසරේ 5 වසරේ වගේ ළමයි පවා ඉන්නවා. ෂා 3 වසරේ 5 වසරේ ළමයිතුත් ඉන්නවා. අවුරුද්දෙම එහෙමත් තියෙනවා. මහ බබත් ඔයාලා ගාව ඉන්නවා. යක්කු එන එතකොට අර මොනවද බොරු කකුල්? බොරු කකුල් තියෙනවා කස. අම්මා ආද පෙරහැරවල් වලට ඕන සෙට් එකක් ඔයාලගේ අග්නි ටීම් එකේ ඉන්නවා. එහෙමයි වැඩේ යන්නේ නේද? ඒතර ඔයාලා සම්බන්ධ කරගන්න නම් කොහොමද මල්ලි ඔයාලගේ නම්බර එක? අපේ නම්බර් එකක් තියෙනවා 076යි 32යි 93යි 507. 076යි 32යි 93යි 507. හරි 507. සාධාරණ ගණන් වලට ලංකාවේ ඕන තැනකට ඇවිල්ලි ඉවරලා ඔයාලා ගේම් එක ප්ලේ කරනවා. එහෙමයි කරන්නේ නේද? අලුත් දෙයක් කරලා දෙනවා. අලුත් දෙයක්. ඔයාලා Facebook එකේ TikTok එකේ ඉන්නේ කොහොමද? අග්නි කියලාම තමයි. AFBAT ගෝල් කියලා තියෙන්නේ අග්නි TikTok එකේ. Facebook එකේ අග්නි කියලා තියෙන්නේ. Facebook එකේ අග්නි කියලා ඉන්නේ ඔයාලා. ඉනි බෝල කරකවලා සෙල්ලම් දාලා ඕන පෙරහැරකට ඕන තැනකට උත්සව අවස්ථාවකට යනවා. මම මේ අතුරු කතාවක් අහන්නේ. දැන් මේ කටින කාලේනේ ඊළඟට පෙරහැර කාලවල් එනවා. ඔයාලටත් වැඩ නැති කාල එනවද? එහෙමත් තියෙනවා. ඉතින් දැන් ඉතින් අර ගොඩක් කට්ටිය පෙරහැරවල් කරන්නේ නැහැ. ඉතින් අර වියදම පොඩ්ඩක් සැරයි එහෙම නෙමෙයි කියලා. ඔව්. ඒවට මිනිස්සු පින පැත්තට ඉතින් බර මිනිස්සු ඉන්නවා. ඉතින් ගාන ගැන හිතන්නේ නැහැ. ඉතින් අඩුපාඩුවක් හොයන්න පුළුවන්. ඔව්. ඔයාලා සම්බන්ධ කරගන්න ඕන ෆෝන් එකකින් තමයි නේද? ඇවිල්ලා ඔයාලගේ වැඩේ බලනවා නම් Facebook එකකින් බලන්නයි තියෙන්නේ නේද? හරි. ඔව්. වැඩ නැති කාලවලට මොනවද මල්ලියා කරන්නේ? අපි නාති ටික රස්සාවල් කරන කට්ටිය ඉන්නව එතන. මේක පාර්ට් ටයිම් රස්සාව ජොබ් එකක් විදිහට තමයි ඉතින්. පාර්ට් ටයිම් විදිහට නේද? රයිට්. කොල්ලෝ කීයක් ඉන්නවද? ඒ ඉන්න 25ක් 30ක් ඉන්න මහ බබාත් එක්ක ඊට වඩා ඉන්න. ෂා. මහ බබාට අදින එක ගොඩක් ලොකු එකෙක්ද බං ඉන්නේ? ඔව් ඒක නේ යෝධයෝ ඉන්නේ යෝධයෝ වගේ ඩයල් ඉන්නේ නේ. එන හැමෝටම ජය වේවා. ගේම් එක ගහන්න ඕන. ඔන්න ලංකාව වටේ කට්ටිය පෙරහැර සංවිධායකයෝ ඉන්නවනම් උත්සව සංවිධායකයෝ ඉන්නවනම් අපේ අග්නි ටීම් එකේ ඉන්නවා ගාල්ලේ කොල්ල සෙට් එකක්. එයාලා ගිනි බෝල කරකවනවා ඊට අමතරව බොරු කකුල් යනවා කසකාරයෝ ඉන්නවා පෙරහැරේ විවිධාංගීකරණය වූ අවස්ථාවලට ඉවෙන්ට් වලට එක එක අයිටම් අරගෙන යාලා එනවා කියලා තමයි මේ කියන්නේ. මල්ලි ආයි නම්බර එක කියපන් කොල්ලෝ. 076යි 32යි 93යි 507. රයිට් එලගිරි. එහෙනම් thank you ආ.